2025 IPL තරඟමාලාවේ තුන්වන තරඟය මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර චිදම්බරම් ක්‍රීඩා පිටිදී පැවැත්වුණා. එම තරගයේ සමාලෝචනය සමගින් මම චමිදු සංජීව. තරගයේ කාසි වාසිතනා ගත්තේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ආරාධනා කළ මුලින් පන්දුර පහර දීමට මුම්බයි කණ්ඩායමට එයනු මුම්බයි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් රෝහිත් ශර්මා සමග රොයල් රෙකල්ටන් පැමිණියා. ශර්මා ලකුණු 19ම ක්‍රීඩාගාරයට හරවා ඇරීමට කයිල් ආමඩ් සමත් වුණා. රෙකල්ටන් ලකුණු 13යි, විල් ජැක්ස් ලකුණු 11යි, සූර්යකුමාර යාදව් නායකයා ලකුණු 29යි, තිලක් වර්මා ලකුණු 31යි, රොබින් මින්ස් ලකුණු 3කට දැවී ගියා යද්දී නමන්දීර් ලකුණු 17යි, මිචෙල් සැන්න 11යි, දීපක් චහර් ලකුණු 28යි, ට්‍රෙන්ට් බෝල්ට් 1 ලකුණයි, මෙයා කාට අතරින් ලකුණු 10ක් සමගින් ලකුණු 155කට සීමා වුණා. කඩලු 9කට පන්දුවාර විසතුල්දී මුම්බයි කණ්ඩායම පන්දයේදී නූර් අහමඩ් පන්දුවාර 4 තුර ලකුණු 18කට කඩලු 4යි, කයිල් ආමඩ් පන්දුවාර 4 තුර ලකුණු 29කට කඩලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. කඩලු බිඳවැටීම ප්‍රථම කඩලු ලකුණු බිඳුවේදී, දෙවැනි 21ේදී, තුන්වැනි 36ේදී, හතරවැනි 87ේදී, පස්වැනි 95ේදී, හයවැනි 96ේදී, හත්වැනි 118ේදී, අටවැනි 128ේදී, නවවැනි 141ේදී බිඳවැටුණා. ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් කමා යාමට ක්‍රීඩා පිටට පැමිණියේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් රචින් රවීන්ද්‍ර සමගින් ත්‍රිපති රවීන්ද්‍ර නොදවි ලකුණු 65ක් ලබා ගැනීමෙන් ජයග්‍රාහී ඉනිමක්තියත් කළා. ගයික්වාඩ් නායකයා ලකුණු 53ක් ලබා ගත්තා. සාර්ථක ඉනිමක්තියත් කරා. ශිවමන් ඩුබේ ලකුණු 9යි, දීපක් කුඩ ලකුණු 3ක් ලබා ගත්තා. සැම් කරන් ලකුණු 4යි, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 17ක් ලබා ගත්තා. මහෙන්ද්‍ර සිං ධෝනීට ලකුණු ලබා ගැනීමට අවස්ථාවට උදව් නැහැ. ඊට මත්තෙන් සුපර් කිංග්ස් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වාර්තා කරගත්තේ ලකුණු 158ක් ලබා ගනිමින් ඔවුන්ගේ කඩලු 6ක් පිටවැටුණා. පන්දු 19යි පන්දු 1ක් තුලදීම ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නයි කණ්ඩායම සමත් වුණා. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් පන්දයකට නිරත වුණේ සාර්ථක අයුරින් පුතු කඩලු 3ක් ලබා ගත්ත පන්දු 4 තුලදී. ඒ ආකාරයෙන් දෙවන තරගය IPL තරගමාලාවේ 2025 දෙවන තරගයේ ජයග්‍රහණය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩලු 4කින් වාර්තා කරගත්තා.